සුබ දවසක්. ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම ජානකීස් කිචන් මගේ YouTube channel එකට බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ වරදින්නේ නැතුව හරිම පහසුවෙන් කටේ දිය වෙන්න පොල් ටොෆි හදාගන්න විදිහ. අපි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව මේ පොල් ටොෆි හදන්න අවශ්‍ය කරන්නේ මොනවාද? පොල් ටොෆි හදන්නේ කොහොමද කියලා බලමු. ඉතින් පොල් ටොපි හදන්න මම මෙෂරින් කප් එකෙන් පොල් කෝප්ප දෙකක් ගාලා අරගෙන තියෙනවා. ඉතින් මම මෙන්න මේ පොල් අරගෙන තියෙන්නේ අර හොඳට ලපටි පොල් තමයි අරන් දෙන්නේ. කලටි පොල් කියන්නේ අන්න ඒ පොල්. මොකද අපි මේ බේරිච්ච පොල් අරගත්තොත් පොල් ටොෆි කටේ දිය වෙන්න හදන්න බෑ. කුඩු කුඩු වගේ කටේ ඉතුරු වෙනවා. ඉතින් මෙන්න මේ මෙෂරින් කප් එකෙන් තමයි මම කෝප්ප දෙකක් අරගත්තේ. ඉතින් එහෙම නැත්නම් ග්‍රෑම් 200ක ප්‍රමාණයක් වගේ තමයි පොල් අරගන්නේ. ඉතින් පොල් මැනපු මෙෂරින් කප් එකෙන්ම කෝප්ප 1.1ක් සීනි අරගෙන තියෙනවා. ඉතින් ඒ කියන්නේ අවුන්ස් වලින් ගත්තොත් අවුන්ස් 12ක වගේ ප්‍රමාණයක්, එහෙම නැත්නම් ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 300ක වගේ ප්‍රමාණයක් සීනි අරගෙන තියෙනවා. ඉතින් මේ ඔයාලට කැමති කලරින් එකක් දාන්න පුළුවන්. කලරින් දාන්න නැතුව හදන්නත් පුළුවන්. ඉතින් මම මේ පින්ක් කලරින් එක පාවිච්චි කරනවා. ඒ වගේම ලුණු පිංච් එකක් අවශ්‍ය වෙනවා. වැනිලා තේ හැන්දක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් පොල් ටොෆි ටික මේ දාන්න බේකින් ට්‍රේ එක ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් මම මේ බේකින් ට්‍රේ එකේ තෙල් ටිකක් තවරලා වැඩි හරිය පේපර් ටවල් එකකින් පිහදලා දානවා. ඉතින් ඔයාලට බටර් ටිකක් උනත් මේකේ පිහදලා අරගන්න පුළුවන්. ඒ වගේම පොල් ටොෆි කපන්න ගන්න පොල් ටොෆි එක වටේට ගානට හදන්න ගන්න ඒ හැම දෙයකටම ස්ක්‍රේප් එක මම පාවිච්චි කරනවා. ස්ක්‍රේප් එකෙත් ඒ වගේම මම මේ වගේ තෙල් ටිකක් ගානවා. ස්පැචුලා එකෙත් තෙල් ටිකක් තවරනවා. සීනි ටික සෝස් පෑන් එකට දාලා මීඩියම් හීට් එකේ ලිප ඔන් කරනවා. ඉතින් සීනි ටික දිය කරගන්න වතුර මේස හැඳි 4ක් 5ක් වගේ අවශ්‍ය වෙනවා. මට ඉන්ග්‍රීඩියන්ට් ගැන කියද්දි ඔයාලට වතුර ගැන කියන්න අමතක වුණා. ඉතින් මේ සීනි ටිකට වතුර ටික ටික දාලා මේ වගේ කලවම් කරනවා. ඉතින් වතුර ගොඩාක් දාන්නේ වතුර හරිම අඩු ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. ඉතින් මම මේකට වතුර මේස හැඳි 4ක් වගේ තමයි එකතු කරන්නේ. වතුර ටික ටික දාලා මේ වගේ හොඳට කලවම් කරලා සීනි ටික දිය කරගන්නවා. සීනි ටික කැරමල් වෙනවා ගින්දර වැඩි වුණොත්. ඒක නිසා ලෝ හීට් එකේ තියාගෙන තමයි අපි සීනි ටික දිය කරගන්නේ. සීනි ටික යන්තමට දිය වෙනකොට ලුණු පිංචෙකුත් දාලා හොඳින් කලවම් කරනවා. ඊළඟට පොල් ටිකක් දානවා. පොල් ටිකක් දාලා හොඳින් කලවම් කරනවා. පොල් ටික කලවම් කරන ගමන්ම වැනිලා තේ හැන්දකුත් දාලා හොඳින් කලවම් කරනවා. ඊළඟට පොල් ටික මේ වගේ ටිකක් දියරුවට තියෙද්දිම මම ෆුඩ් කලරින් දානවා. ඉතින් එහෙම ෆුඩ් කලරින් දාපුවාම අර එක එක තැන්වල තදට හිටින්නේ නැතුව මේ පොල් ටික ඔක්කොගෙම මේ එකම පාටට හිටින්න අපිට හදාගන්න පුළුවන්. ඉතින් මම පින්ක් කලර් තමයි දාන්නේ. ඉතින් අර ටිකක් ලා රෝස පාටට වගේ පොල් ටොෆි හදන්න තමයි මම කැමති. ඉතින් ඔයාලට කැමති පාටක් දාන්න පුළුවන්. ඉතින් මේක තව ටිකක් තද මදි වගේ පාට. ඒකින්ද මම මේකට තව ෆුඩ් කලරින් බිංදු දෙකක් එකතු කරනවා. ඉතින් මෙන්න මේ වගේ අර බේබි පින්ක් වගේ තියෙන අන්න ඒ වගේ පාටකට තමයි මම මේක හදාගන්නේ. ඊළඟට මීඩියම් හීට් එකේ තියාගෙන මේක හොඳින් ඝන වෙනකල් කලවම් කරනවා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 13කට විතර පස්සේ ලිපේ තියලා. ඉතින් දැන් මේක ටිකක් අර තෙත ගතිය අඩු වෙලා එකට එකතු වෙනවා. ඉතින් තවත් විනාඩි 2ක් විතර මේක මේ වගේ හොඳට කලවම් කරනවා. දැන් මේ පොල් ටිකේ තෙත ගතිය ගිහිල්ලා බෝලයක් වගේ වෙනවා. හරියටම විනාඩි 15ක් විතර ගියා. ඊළඟට මේ ටික තෙල් තවරපු බේකින් ට්‍රේ එකට දානවා.
බේකින් ට්‍රේ එකට දාපු පොල් ටොෆී ටික ඉක්මනට ලෙවල් කරලා ඉවර වෙලා කෑලි කපනවා. ඉතින් අපි අර මුලින් තෙල් තවරලා ඔක්කොම හරි ගස්සලා තියාගත්තේ මේක ඉක්මනට හයිය වෙනවා. අන්න ඒ නිසා ඉක්මනින් කෑලි කපන්න ඕනේ. නිමුණට පස්සේ කෑලි ටික වෙන් කරලා අරගන්නවා. ඉතින් මේ වගේ ලපටි පොල් එහෙම නැත්නම් කලටි පොල් වලින් පොල් ටොෆී ටිකක් හදාගත්තාම ගත්ත ගමන් කටේ දිය වෙනවා. අර බේලිච්ච පොල් වලින් හදලා කටේ කුඩු ඉතුරු වෙනවා වගේ එහෙම ඉතුරු වීමක් වෙන්නේ නැහැ. හරිම රසයි. ඉතින් ඔයාලත් එකපාරක් හරි මේ වගේ පොල් ටොෆී ටිකකුත් try කරලා බලන්න. ඉතින් මේ විදිහට පොල් ටොෆී කලටි පොල් වලින් හැදුවොත් ගෙදර හැමෝම ගොඩක් කැමති වෙයි. ඉතින් මේ වගේ හදන පොල් ටොෆී එයාටයිට් කන්ටේනර් එකක දාලා කාලයක් ඔයාලට තියාගන්න උනත් පුළුවන්. ඉතින් මගේ මේ පොල් ටොෆී වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දීලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයිත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.